ආදරණීය ඔයාලට අදත් මගෙන් ආදරණීය ඇරයුමක්. මුලින්ම මේ විශ්වයට ස්තුතියි කියලා මම මගේ දවස ආරම්භ කරනවා. සීලය, සමාධිය, ප්‍රඥාව මත බලය තීරණය වේ. ඔබ ආදර්ශයට ගන්න චරිතය අනුව ජීවිතය උපවත් වේ. ඔබට ආදරය කරන අයට ඔබ විසින් දිය යුතු වටිනම දේ සද්ධර්මය පමණි. නිහඬ බව සුන්දරයිද? මෙහෙමයි. හැම නිහඬ බවක්ම සුන්දර නෑ. තරහා පිරිමහන නිහඬ බව සුන්දර නෑ. පලිගැනීමට රිදවීමට කරන නිහඬ බව සුන්දර නෑ. ආඩම්බරයෙන් හිතට අරගෙන නිහඬ වීම සුන්දර නෑ. වේදනාවෙන් පීඩා විඳ විඳ ඉන්න නිහඬ බව සුන්දර නෑ. නමුත් වැදගත් දෙයක් උදෙසා විතරක් නම් කතා කරන්නේ. වටිනා දෙයක්ම සිහි කර කර නම් නිහඬව ඉන්නේ. ඒ නිහඬ බව සුන්දරයි. ඉතින් හදාගන්න ඔබත් සුන්දර නිහඬ බවක්. බාහිරින් අත්හරින එක පහසු දෙයක් වුණත් හිතින් අත්හරින එක තමා අමාරුම දේ. බැඳීම් අතහැර ගන්න බැරි නම් අවසානයේ උරුම වේදනාව විතරයි. එහෙනම් මම අදට ගිහින් එන්නම්. මම නැවත එනකම් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි. මගේ වීඩියෝ බලාගෙන හිටියටයි මාව අහගෙන හිටියටයි ඔයාලා හැමෝටම මම හදවතින්ම ස්තුති කරනවා. ඔයාලා මට දෙන මේ ආදරයට මම ඔයාලට ගොඩක් ආදරෙයි. මම ඔයාලගේ ආදරණීය නවෝ. दोस्त दुने तबा नम दिमु उतुम